නිවාස ගැන කතා කරනකොට හුඟක් වෙලාවට කතා කරන්නේ දකින්නේ ඉස්සිඩම් වල අලුතෙන් නිර්මාණය කරපු හදපු නිවාස. දැන් මේ නිවාසවල සුන්දරත්වය දකින්න ඔබට හිතෙනවා ඇති ඔබ ඉන්න නිවස මේ විදිහට ලස්සන කරගන්න ඔබේ අවශ්‍යතාවය අනුව කාලීනව වෙනස් කරගන්න පුළුවන්ද කියලා ඔබ කල්පනා කරනවා ඇති. ඉන්න නිවස හොඳ වාස්තු විද්‍යාත්මක දායකත්වයක් ඇතිව ලස්සනට නවීකරණය කරන්නේ කොහොමද කියන කාරණාව වැදගත් වෙන නිසා අපි හිතුවාද පවතින නිවසක් වෙනස් කරලා ඒ කියන්නේ තව කොටසක් එකතු කරලා නවීකරණය කරපු දෙයක් ගැන කතා කරන්න. මේ නිවස වත්තල ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ. මේ නිවසට වාස්තු විද්‍යාත්මක දායකත්වය ලබා දීලා තියෙන්නේ වරලත් වාස්තු විද්‍යාඥ අජිත් රණසිංහ. අජිත් අපිත් සමග සිටිනවා. අජිත් ඔබට කියයි මේ නිවස නිර්මාණය කරද්දී මොන වගේ පසුබිමක්ද තිබුණේ කියලා. ඔව් සංගය. ඇත්තටම ඔබට පේනවා ඇති මම හිතන්නේ මේ අවස්ථාවේ අපි දකින්නකොට නිවාස දෙකක් කියලා අඳුරගන්න බැරි වුණාට මේ ඉදිරිපසින් තියෙන්නේ මේ නිවසේ පරණ කොටස. දැන් මේ අපි ඉන්නේ නිවසට අපි අලුතෙන් එකතු කර කොටස. අපේ අභියෝගය වුණේ පරණ කොටස සහ අලුත් කොටස යනුවෙන් දෙකක් හැටියට එළියෙන් බලන කෙනෙකුට සහ ඇතුළට පැමිණි කෙනෙකුට නොතේරෙන විදිහට නිවසට කොහොමද අලුත් කොටස එකතු කරන්නේ කියලා. ඔව්. ඒකට මේක විශාල අභියෝගයක් වුණා පදිංචි කාර්යයන් නිවස තුල සිටිද්දිම මේක අලුතෙන් එකතු කරන්නේ කොහොමද? ඒ වගේම පවතින ගෙදර තියෙන දේවල් නාස්ති නොවි පාවිච්චි කරන්නේ කොහොමද? මේ වගේ විශාල අභියෝග රැසක් මැද්දේ තමයි අපි මේ නිර්මාණය ආරම්භ කළේ. අතරවාජිත් සාමාන්‍ය වාස්තු විද්‍යාඥයන් වශයෙන් අපි දන්න දෙයක් තමයි මේ අලුතෙන් නිවසක් නිර්මාණය කරනවට වැඩිය අමාරුයි වාස්තු විද්‍යාඥයෙකුට සීමාවල් මේ බාධක වැඩි. තීන නිවසක් එක්ක නව නිවසක් තියෙන නිවසක් නවීකරණය කිරීමේදී නේද? ඒත් වශයෙන්ම මොකද දැන් හුඟක් වෙලාවට අපි එහෙම පටන් ගන්නවා අපි මේක නවීකරණය කරනවා කියලා. නමුත් අවසාන වෙනකොට අපි මේ පරණ නිවසේ තියෙන දේවල් සමහරට කඩලා බිඳලා දාලා පරණ නිවසේ දේවල් පාවිච්චි කරලත් නැහැ. නමුත් මේ අලුත් දේ අපි එකතු කරනකොට අපි බලාපොරොත්තු වෙන දේ ලැබිලත් නැහැ. එතකොට අවසාන වශයෙන් අපිට දකින්න ලැබෙන්නේ නාස්තියක්. ඒ හින්දා හුඟක් අය යොමු වෙනවා පරණ නිවස සම්පූර්ණයෙන් කඩලා දාලා නිවස කලුතෙන් පටන් ගන්න. මොකද සමහර වෙලාවට අපි විදුලි තැතඳුම් එතකොට පයිප් පද්ධති නල පද්ධති මේ හැම දෙයක්ම අපේ අලුත් කොටස එකතු වෙනකොට ඒවා යම්කිසි මට්ටමකට විනාශ වෙනවා. එතකොට අලුතෙන් අපි අලුතෙන් එකතු කරන කොටසේදී ඒවෙන් නියම ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ. ඒ හින්දා අපි විශේෂයෙන් අනුගමනය කරපු ක්‍රමය තමයි මේ පරණ නිවසට විශාල වශයෙන් පරණ නිවසේ වෙනස්කම් කරන්නේ නැතුව අවසාන වශයෙන් අපි පරණ නිවසේ අලුත් නිවසයි බිත්ති වලින් සම්බන්ධ කිරීම. ඒ නිසා තමයි අපි පරණ නිවසේ තියෙන විදුලි තතඳුම් නල පද්ධති මේ සියලුම දේක්ම අපි හොඳින් පාවිච්චි කරා. ඒක තමයි අත් වශයෙන්ම අපි අනුගමනය කරද්දී අපි විශේෂයෙන් පරිස්සම් වෙච්ච දේ. මොකද නැත්තම් අවසානයේදී අපේ සේවාදායකයාට විශාල මුදල් වශයෙන් විශාල හානියක් වෙනවා අලුත් කොටස සහ පරණ කොටස එකතු කිරීමේදී. ඔහුගේ පරණ නිවසේ තියෙන විශාල දේවල් ඔහුට අහිමි වෙලා යනවා. අජිත් දැන් මේ නිවසේ බාහිර පෙනුම ගැන පිටියක් කතා කරනවා නම් මට හොඳට විශ්වාසයි මේ නිවස මම මුලින් දැකලා තිබුණ නැති වුණාට බාහිර පෙනුමෙත් ඔබ වෙනසක් කරලා තියෙනවා කියලා. එතෙන්දී මම හිතන්නේ ඔබට අභියෝගයක් වෙන්නට ඇති අර පරණ කොටස කොහොමද නව කොටසත් එක්ක කියන්නේ අලුත් කොටසත් එක්ක මේ සම්බන්ධ කරගන්නේ කියලා. බාහිර පෙනුම ගැන කතා කරනවා. සාමාන්‍ය පළ දෙකේ නිවසක්. එතකොට කොට තාප්පයක් තිබුණේ. මේ කොට තාප්පේ පාර දිගේ යනකොට ඕනම කෙනෙකුට මේක වහලය හොඳින් නිරීක්ෂණය වෙනවා. නමුත් අලුතෙන් මේ තට්ටු දෙකේ කොටස එකතු කිරීමේදී ලැබුණ අභියෝගය තමයි මේ කොටස එකතු කරාට පස්සේ අර පළ දෙකේ වහලේ පාරෙන් යන ඕනම කෙනෙකුට නිරීක්ෂණය වෙනවා. ඒ නිසා අපි විශේෂ උපක්‍රමයක් යදුවා මේ තාප්පේ කොට තාප්පයක් හැටියට නෙමෙයි උස තාප්පයක් හැටියට දිගටම අර පළ දෙකේ වහලය පාරේ යන කෙනෙකුගේ දර්ශනපතෙන් වැහෙන පරිදි වැහෙන මට්ටම දක්වා මයින් තාප්පය පිස්සුවා. උස්සලා විශාල ගේට්ටුවක් දාලා ඒ තාප්පයත් නිවසේම එක අංගයක් බවට පත් කළා. ඒ ආකාරයෙන් තමයි අපි පාරෙන් ඉඳලා මේකේ නිරීක්ෂණය කරන කෙනෙකුට අර එකතු කිරීමක් කියන දේ හිතට නොදැනෙන්න
අපි ඒක යම්කිසි මට්ටමකට හංගලා තිබ්බා. ඔව්. අජිත් දැන් මේ නිවස ගැන කතා කරද්දී මේ දැන් මේ නිවසේ ප්‍රධාන දොරෙන් ඇතුල් වෙන ඉස්සෙල්ලා අපි අර ස්පේෂල් ප්‍රොග්‍රෙෂන් කියන කාරණේ ගැන මම කතා කරන්නේ ප්‍රධාන දොරෙන් ඇතුල් වෙන ඉස්සෙල්ලා හිතා ගන්න අමාරුයි මේ ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. දෙහිලා තියෙන්නේ. නමුත් ප්‍රධාන ප්‍රවේශ දොරෙන් ඇතුළට ආවට පස්සේ මේ නිවස ඇතුලේ විශාල මේ ස්පේස් එකක නැත්නම් අවකාශයකට ආවයි කියලා හොඳට හැඟීමක් ඇති වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ නිවසේ සාලය, කෑම කන කොටස, රතගාර නැත්නම් කාපෝට් එක, කන්තෝරු කාමරය සියල්ලම එකට හොඳට පේනවා. ඒ වගේම ඔබ ස්ථානගත කරලා තියෙනවා මේ කෝට්යාර්ඩ්ස් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ගිවත්තක් තියෙනවා. මේ සියලු දේම ඉතාමත් හොඳින් එකට සම්බන්ධ වෙලා තියෙනවා. තව විශේෂත්වයක් තියෙනවා. මේ නිවසේ අපි මේ කතා කරන බිම්මහනේ පේන්න ජනෙල් මුකුත් නැහැ. මේ කාරණේ කොහොමද ඔබ ප්‍රේක්ෂකයන්ට විස්තර කරන්නේ? ඔව් ඇත්තටම දැන් සාමාන්‍ය සම්ප්‍රදාය තමයි රතගාල කියන එක ඒකේ කොටසක් නෙවෙයි. සාමාන්‍යයෙන් හැමෝම ඒක එළියෙන් තමයි යම්කිසි මට්ටමක හරි වෙන් කිරීමක් කරනවා. නමුත් මම මේ අවස්ථාවේ කරලා තියෙන්නේ මේක ඇත්තටම අපි ඇතුල් වෙනකොටම මේක හරියට ගෙදර සාලේ වගේ තමයි. මේ සාලේට ඇතුල් වෙනවා වගේ දැනෙන්නේ. ඉතින් ඇත්තටම මේකේ රාත්‍රියේ පමණයි වාහනයක් ගාල් කරන්නේ. දවල් වලට වාහන නැති නිසා මේක ගෙදර විචිත්ත කාමරේ හැටියටත් පාවිච්චි වෙනවා. එතකොට මෙතනදී පැරණ නිවසේ කලින් විචිත්ත කාමරේ හැටියට පාවිච්චි කර කොටස අපි කෑම කාමරේ හැටියට යොදාගත්තා. මේ එකතු කරපු කොටස් හැම එකක්ම එකින් එක සම්බන්ධ අවකාශ බවට පත් කරලා ගෙදර තිබිච්ච සියලුම දොර ජනෙල් අපි ඉවත් කරා. ඉවත් කළා ආරක්ෂාව සහිතව උඩින් සිමෙන්ති බගෝලස් යොදලා මැද මිදුල් ඇති කරලා ඒ තිබිච්ච ජනෙල් අපි ඔක්කොම අයින් කළා. ඒවා සාමාන්‍ය විවර බවට පත් කළා. එහෙම තමයි අපි මේ ගෙදර විවෘතභාවය ඇති කරන්න උත්සාහ කරනවා. ඔව් ඒ කියන්නේ අජිත් තවත් විදිහෙන් කියනවනම් මේ සාලේ ඉන්නකොට මායිම් තාප්ප 3ක් පේනවා. ඒ 3ක් පේනවා කියන්නේ ඇත්තට මායිම් තාප්ප මම හිතන්නේ ඉතාමත්ම විශාල මේ පරාසයක හැදිව යනවා. මම හිතන්නේ එයිම අර ඔබේ අර ඕපන් ටයිප් concept එක නැත්නම් ඒ විවෘත මේ සංකල්පය ඉතාමත්ම හොඳින් ඉස්මතු වෙලා තියෙනවා කියලා හොඳින් හඳුනා ගන්න පුළුවන්. දැන් ටිකට ඉස්සෙල්ලා කිව්ව ඔබට මතක ඇති සාලේ ඉඳන් බලනකොට මායිම් තාප්ප 3ක් පේනවා. ඒ කියන්නේ ඒ තරමටම මේ නිවසේ බිම්මහල නැත්නම් සාලේ ආශ්‍රිත අවකාශ සියල්ලක්ම එකට එකක් සම්බන්ධ වෙලා තියෙනවා ඒ වටේ තියෙන ගෙවත්තත් එක්ක. අද දැන් මේ නිවසේ මේ බිම්මහල ගැන තව ටිකක් අපි කතා කරද්දී දැන් මේ අපි ඉන්නේ මත කන්තෝරු කාමරේ නැත්නම් ඔෆිස්
කාමරේ කියලා කාමරයක් කියලා කියන බෑත්තුව එච්චර විරුද්ධයි. ඒ කොටසේ අපි ඉන්නේ. දැන් මේ ඔබ මේ කරලා තියෙන සංකල්පය හරහා මේ ඕපන් ටයිප් concept එක හරහා ඊටමත් වාසියක් ලැබෙනවා මේ නිවස පාවිච්චි කරන උදවියට. ඒක තමයි අර ෆ්ලෙක්සිබිලිටි කියන කාරණේ. ඒ කියන්නේ හුඟක් වෙනස් දේවල් වලට ගෙදර අවශ්‍යතාවය අනුව ඒ ඕනම උත්සවාස්ථාවකදී පවා ඕනම විදිහකට පාවිච්චි කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. මේ කාරණේ ඔබ පොඩ්ඩක් තව ටිකක් විස්තර කරලා දුන්නොත්. ඔව් ඇත්තටම දැන් මුලදී සේවාදායක මහත්තයට අවශ්‍ය වුණා. ඔව්. කන්තෝරු කාමරේ හරි අඩු ගානේ වහලා දාන්න. නමුත් මම විශේෂයෙන් ඔහුගේ ඉල්ලීමක් කරා අපි ඒකත් නොකරෙමු කියලා. ඒ නිසා තමයි අපි අවසාන වශයෙන් බටපැලැල්ලකට යොමු වුණේ. මේ බටපැලැල්ලක් දාලා මේකේ දරුවන් ඉගෙන ගන්න අවස්ථාවේදී බටපැලැල්ල වහලා පාවිච්චි කරන්නයි. එහෙම නැති අවස්ථාවල බටපැලැල්ල ඔසවලා මේ ස්පේසස් මේ අවකාශ එකිනෙකට සම්බන්ධ කරගන්න. ඒ නිසා තාලේ කොටසක් වෙනවා. මේක තාලේ කොටසක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපිට මේ දකින්න ලැබෙන්නේ මේ කොයි තැන වාඩි වුණත් ඔබ කිව්වා වගේ මයින් තාප්ප තුනම පේනවා. ජනෙලයක් නෑ. තිබිච්ච ජනෙලත් අපි ගලවලා දැම්මා. තිබිච්ච ජනෙල් විශාල ජනෙල් තිබුණ පරණ ගෙදර. ඒ සියල්ලම ගලවලා අපි ඒවා විවර කරලා තමයි මේ එක තැනක වාඩි වෙලා ඉන්නකොට ඇත්තටම මේ මුළු වටේම ඉන්නවා වගේ තමයි අපිට දැනෙන්නේ. ඒකට ගියේ. ඒ නිසා තමයි කන්තෝරු කාමරේ පවා දොරකින් වෙන් නොකර වෙන් කරන්නට අවශ්‍ය නම් මේ බටපැලෙල්ලෙන් වෙන් කර ගන්නවා ඒ අවශ්‍ය වෙලාවට විතරක්. ඔව්. මොකද කන්තෝරු කාමරේ කියලා අපි මේ කතා කරන අවකාශෙත් තියෙන එක පිටියයි. එක පිටියයි. මේ පැත්තේ අපිට පිටුපස්සෙන් දකින්න පිටිය විතරයි. අනිත් දේවල් ඔක්කොම අරවලා කෝට්ටයක් වලට විවෘත කරලා තියෙනවා. මෙතන අර ගෙවත් උඩින් පර්ගොලාස් දාපු නැති ගෙවත්තත් හොඳින් සම්බන්ධ කරලා තියෙන මේ අවකාශ වලට යකඩ ග්‍රිල්ස් දාලා. ඒ යකඩ ග්‍රිල්ස් තිබ්බට ඒකත් ගොඩක් වෙලාවට මේ ඇහැට ඉතර දැනෙන්නේ නැහැ. ඒ අවකාශය හොඳින්ම දැනෙනවා. ඒක ඔබෙන් තියෙන අවකාශය. ඔව් අසංගේ. ඒ ඇත්තටම වාතාශ්‍රය ලබා ගැනීම, එළිය ලබා ගැනීම සහ ආරක්ෂාව. මේ දේවල් මේ යකඩ ග්‍රිල් එකෙන් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා මේකට වියදම් දෙකක් කරන්නට අවශ්‍ය නැහැ. අපි වැසි ජලය නොයන ලෙස උඩ දාපු තට්ටුව එළියට පන්නලා තියෙනවා. ඒ නිසා වැසි ජලයෙන් ආරක්ෂා වෙන අතරම අපිට අවශ්‍ය සොර සතුරන්ගෙන් අවශ්‍ය ආරක්ෂාවක් ලැබෙනවා. ඒ නිසා අමතර ජනෙල් යොදලා වීදුරු දාලා ඊට පස්සේ අපි කර්ටන් දාලා ඒවත් වහගන්න නැතුව යකඩ ග්‍රිල් එකකින් අපි අවශ්‍ය දේවල් හැමදේම කරගත්තා. ඔව්. ඒකම අර මේ මම හිතන්නේ ඉතාමත් හොඳින් රොබකී විදිහට ආලෝකය සහ වාතාශ්‍රය යතුරු ලැබෙන අවකාශ වලට මම හිතන්නේ විදුලි පංකා පාවිච්චි කිරීමේ ඉතර අවස්ථාවක් නැහැ. මොකද ඒ තරමට ගියත් හොඳ හුලම් ප්‍රවාහයක් ගලාගෙන යනවා. ආලෝකයත් ඒ තරමටම අවශ්‍ය අවකාශ වලට ලැබෙනවා. මම හිතන්නේ ඕපන් ටයිප් concept එක ලැබෙන ඊළඟ ප්‍රතිලාභය ඒක තමයි නේද? ඔව් ඒක දීර්ඝකාලීන වශයෙන් සහ කෙටි කාලීන වශයෙන් අපිට ගොඩනැගීමට යන වියදම සෑහෙන දුරකට අඩු වෙන අතරම දීර්ඝකාලීන පාවිච්චියේදී ඔබට විදුලි බිල මේ වගේ දේවල් වලින් දීර්ඝකාලීන ලාභයකුත් මේ ආකාරයේ ප්ලෑන් එකකට යොමු වීම තුළින් ඔබට ලබා ගන්නට පුළුවන් වෙනවා. අනිත් දැන් අපි මොහොතකට මේ වගේ නිර්මාණය කරන ලද නිවසක් අපි සංසන්දනය කළොත් එහෙම වක්‍රයට ඇත්තම අපි දන්නවා ගෙවල් හදන උදවිය උනන්දු වෙනවා ගෙවත්තක් ගැන කල්පනා කරනවා. ඒ වගේම ජනෙල් දාලා වහගන්න එක ගැනත් හිතනවා. දැන් අපි නැවත වරක් අපි පොඩ්ඩක් මොහොතකට සංසන්දනය කරනවා නම් ඒ විදිහට හදපු නිවසකුයි මේ විදිහට හදපු නිවසකුයි ගැන මේ නිවස ඒ ආකාරයට කරපු නිවසක් වුණා නම් මොන වගේ පාඩුද වෙන්න තිබුණේ? ඔව් හුඟක් වෙලාවට අසංග දැන් හුඟක් අයගේ හුඟක් අය හිතන දෙයක් තමයි මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීම. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න තමයි ජනෙල් දොරවල් දාලා වහනවා. හුඟක් වෙලාවට වහලා අපි ලූවර් එකක් හරි මොනවා හරි දෙනවා ඒක මදුරු දැලකින් වහලා මේක මොස්කිටෝ ප්‍රූෆ් එකක් තමයි හුඟක් අය ඉල්ලන මදුරු මැසි මදුරුවෙකුට එන්න බැරි. නමුත් ඔබ දැකලා ඇති එහෙම කොයි තරමින් වැහුවත් මැසි මදුරුවන් වළක්වන්න අමාරුයි. උන් මොන පුංචි සිදුරක් තිබුණොත් ඒකෙන් ඇතුළට එනවා. ඒ නිසා අපි කරගන්නේ මේ වසා තැබීම තුළ අපි වාතාශ්‍රය අඩු ගෙදරට හිරකාරී බවට පත් වෙනවා. මන් දකින විශාලම අලාභය තමයි මේ ජීවත් වෙන පුද්ගලයෝ නිවස ඇතුළේ හිරකාරයෝ වෙන එක. ඒ කියන්නේ අපිට හරියට
හොඳ හුස්මක් අරගෙන ගිය ඇතුළේ ඉන්න අමාරු නම් ඇත්තටම අපි ගෙදර හිරකාරය වෙනවා. දැන් තවත් ටිකක් ඊට හට කතා කරනවා නම් එහෙම දැන් මේ ලස්සනට මේ හදන ගෙවත්ත ඇත්තටම දකින්නේ ඉතාමත්ම පුංචි කවුළු වලින්. සමහරක් කාලේ ඒ දාන ජනෙල් කවුළුත් තිරරෙදි වලින් වහලා තියෙනවා. එතෙන්දී තවත් අවශ්‍යතාව සාධක තත්ත්වයක් තියෙනවා. ඔව් වසංග ඇත්තටම දැන් ඒවට යන වියදම බැලුවත් ඒක ආර්ථික වශයෙන් උත් අවශ්‍යයක්. ඒ වගේම අපි ලස්සන ගෙවත්තක් හදලා මේ බොහොම පුංචි සිදුරක් තුලින් තමයි ඒ ගෙවත්ත බලන්නේ. සමහරවිට ඒ ගෙවත්ත අපිට දකින්න හම්බෙන්නේ මාස 2කට 3කට පාරක් මේ ජනේලේ ඇරියොත් විතරයි. ඔව්. නැත්තම් ඒක අපි ලස්සනට හදාගත්තට අපිට සතුට දෙන අවකාශයක් වෙන්නේ නැහැ. අපි ළඟම ලස්සන දර්ශනය තියාගෙන ඒක නොබල ඉන්නවා තිරරෙදි දාලා ඒව වහගෙන. ඒක අපිට මේ ප්‍රේක්ෂකයන්ට ගන්න පුළුවන් අදිත් වාස්තු විද්‍යාඥයන්ගේ විවිධ නිර්මාණ ගැන අපි මේ කැදල්ල වැඩසටහනේ කතා කරද්දී අපි කතා කරද්දී කියනවා දැන් ඔබේ මේ නිවස වගේ ගෙවල් ඉන්ට්‍රාවර්ටඩ් හවුසස් කියලා කියන්නේ ඇතුළට විවෘත වෙච්ච ගෙවල් කියලා.